ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය ඔබට නැකත් සම්බන්ධව ඔබේ උපන් ජන්ම නැකතට අනුව පලාපල ගෙනෙන වැඩසටහනේ තුන්වෙනි වැඩසටහනට තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. අපි මුලින් සඳහන් කරන්නට යෙදුනා අස්විද නැකතින් ඉපදුණු අයගේ චරිත ලක්ෂණ, ඒ වගේම බෙරණ නැකතින් ඉපදුණු අයගේ චරිත ලක්ෂණ, ඒ වගේම තමයි විශේෂ ඊටාම කවුරුත් නොදන්නා බොහොම গুপ্ত රහස් ගණනාවක් ඒ නැකත් සම්බන්ධයෙන් දැනුවත් කරන්නට යෙදුනා. ඒවට බොහොම හොඳ ප්‍රතිචාර ගොඩක් අය දක්වලා තිබුණා. ඒ වගේම තමයි දැන් සඳහන් කරන්නට යන්නේ නැකත් සත් 20 අතර තුන්වෙනි නැකත වෙන කැති නැකතෙන් ඉපදුණු ඔබ සහ ඒ කැති නැකතේ තියෙන විශේෂ විශ්වීය ගති ස්වභාවයන් කුමක්ද කියන එක පිළිබඳව තමයි මේ කියන්නට බලාපොරොත්තු වෙන්නේ. මේවා ඔබට ඉතා වැදගත් වෙනවා. ඔබ කැති නැකතින් ජන්මලාභය ලැබපු ඔබට විතරක් නෙවෙයි, නැකත් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මේවා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නට ආසාවෙන් කුතුහලයෙන් ඉන්න ඔබටත් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. මේවා දැනුවත් වීමත් මම හිතන්නේ ඔබට යම් ආකාරයක මේ විශ්ව ස්වභාවයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට, ඒ වගේම තමයි ප්‍රායෝගිකව යම් ඔබට ඔබේ ජීවිත සාර්ථක භාවයන් ඇති කර ගැනීමට මේ දේවල් ගොඩක් වැදගත් කියලා මම විශ්වාස කරනවා. කැති නැකත කියලා කියන්නේ නැකත් මණ්ඩලය අතර තියෙන තුන්වෙනි නැත්නම් නැකත් 27 අතර තියෙන තුන්වෙනි නැකත තමයි කැති නැකත කියලා කියන්නේ. ඉතින් ඔබ ජන්මපත්‍රයේ සඳහන් වෙලා ඇති ඔබ උපදුනේ කැති නැකතේ සමහරට පළවෙනි පාදයෙන්, දෙවෙනි පාදයෙන් හෝ තුන්වෙනි පාදයෙන්, හතරවෙනි පාදයෙන් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබ ඉපදලා තියෙන කැති නැකතින් නම් ඔබ බොහෝ විට මේ කියන කාරණා ඔබට ගොඩක් අදාළ වෙනවා. ඉතින් මේ කැති නැකත කියලා කියන්නේ රක්ත වර්ණයට තමයි බලපවත්වන්නේ. රක්ත වර්ණය තමයි කැති නැකට අදාළ වර්ණය බවට වෙන්නේ. ඒ වගේම තමයි පුරුෂ නැකතක් විදිහට හඳුන්වනවා. ඒ වගේම තමයි යටට හැරුණු. ඒ කියන්නේ අපි කතා කරා මේක මුලින් මේ නැකත් වල තියෙන ලක්ෂණ මේක අදෝමුඛ නැකතක් විදිහට තමයි හඳහන් කරන්නේ. ඒ වගේ ඒ කියන්නේ මේ නැකත් වල ස්වභාවය අනුව මේවා යොදා ගන්න කාර්යයන් තියෙනවා. ඉතින් මේ යටට හැරුණු යටට බලපවත්වන නැකතක් විදිහට තමයි ඒ කියන්නේ විශේෂයෙන් අත්තිවාරම් කපන්න, මුල් ගල තියන්න, ඒ වගේම නොඑක් ඒ වගේ නිදහන් වස්තු තැම්පත් කරන්න මේ වගේ දේවල් වලට ගොඩක් වෙලාවට අදෝමුඛ නැකත් ගන්නවා. ඒ වගේම තමයි බොහොම මිශ්‍ර ප්‍රතිඵල ගොඩක් වෙලාවට මේ කැති නැකතෙන් ලැබෙනවා. ඒ වගේම තමයි තාරකා 6ක් එකතු වෙලා තමයි මේ කැති නැකත නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කැති නැකත උදා වෙලා පැය 33ක් ගත වුණාට පස්සේ, පැය 33කින් පස්සේ ඊටම අසුබදායකයි කියන එක තමයි පුරාණ ඉසිවරුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න යම් කෙනෙකුට මේ කැති නැකත තියෙන වෙලාවක උණක් හැදුනොත් එහෙම, නැත්තම් වෙන රෝගයක් හැදුනොත් එහෙම ඊටාම අනතුරුදායක නැත්තම් ඊටාම උත්සන්න ස්වභාවයට නැත්තම් මේ රෝගී තත්ත්වය උත්සන්න ස්වභාවයට ඊටාම වැඩි ස්වභාවයකට රෝගය උත්සන්න වෙන ස්වභාවය වැඩි කියන එක, නැත්තම් රුව කරන්න පහසුයි කියන එක සඳහන් වෙනවා මේ නැකත වෙලාවේ යම් රෝගයක් හැදුනොත්. ඒ වගේම තමයි ආකාශයේ යම් සූර්යග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක්, උල්කාපාත වර්ෂා මේ වගේ දේවල් මේ නැකතක් තියෙන වෙලාව, කැති නැකත තියෙන වෙලාවේ සිද්ධ වුණොත් එහෙම ඒක අනාගතයේ සම්බන්ධයෙන් ඒ රටට අසුබදායක විදිහට තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන් මේ ප්‍රදේශයට ඒ දකින්න අයට ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශයට ගොඩක් වෙලාවට සාගතය නැත්තම් විවිධ ගිනි වලින් විපත්, ඒ වගේම තමයි ආහාර හිඟයන්, ඒ වගේම වෙනත් ස්වභාවික විපත් මේ ආදී දේවල් සිද්ධ වෙන්න පුළුවන් බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි යම් දැරියක් මේ කැති නැකත උදා වෙලා තියෙන වෙලාවක මල්වර භාවයට පත් වුණොත් එහෙම දිලිඳු භාවයට පත්වීම සහ නැත්තම් ජීවිතයේ ඊටාම කාලකන්ණි ස්වභාවයට නැත්තම් ඊටාම අයහපත් තත්යකට ජීවිතයේ අසාර්ථක භාවයට පත්වීමේ පෙර නිමිත්තක් හැටියටත් ජ්‍යොතිෂය තුල සඳහනක් තියෙනවා. මේ කැති නැකත ඒ වගේ දේවල් වලට එච්චර සුබදායක දෙයක් නැකතක් හැටියට නෙවෙයි සඳහන් වෙන්නේ. ඉතින් ජ්‍යොතිෂය තුල සඳහන් කරන සියලුම ආකාරයේ සුබ වැඩවලට අසුබදායක නැකතක් තමයි මේ කැති නැකත. සියලුම සුබ වැඩවලට යොදාගන්නේ මේ කැති නැකත. ඉතින් මේ අසුබදායක ක්‍රියාවන් වල තමයි
කැති නැකත යොදාගන්නේ. ඉතින් මේ කැති නැකත තියෙන වෙලාවක යම් කෙනෙක් ගමනක් පිටත් වුණොත් සුබ ගමනක් පිටත් වුණොත් එහෙම ඒක ගමනට හානි වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඒක තමන්ට ඵල ප්‍රයෝජනයක් නැති ගමනක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් තමන්ට කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත් එහෙම යම් කැති නැකතින් යම් කෙනෙක් නරක පැත්තට නම් යම් ක්‍රියාවක් කරන්නේ ඒවා සාර්ථක කරගන්න මේ කැති නැකත පාවිච්චි කරන්න කැති නැකත පාවිච්චි කිරීමෙන් ඒවා සාර්ථක කරගන්න පුළුවන් බවත් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ජෝතිෂය තුල අපි අනුමත කරන්නේ නැහැ කිසිසේත්ම. මේ යහපත් සඳහා පමණයි යොදා ගැනීමට පුළුවන්කම තියෙන්නේ කියන එක තමයි අපි සඳහන් කරන්නේ. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ කැති නැකතින් ඔබ ඉපදුනා නම් ඔබට ඊටාම වාසනාවන්ත තත්ත්වයකට උදා වෙනවා. මේ නැකත යහපත් අසුබදායක දේවල් වලට යොදා ගන්න නැකතක් වුණත් ඔබ කැති නැකතින් ඉපදිච්ච කෙනෙක් නම් ඔන්න ඔබ බොහොම ලෝකය නැත්තම් ලෝකේ ජීවත් වෙන අනිකුත් මිනිසුන් ඉතින් සමාජයේ විසින් ප්‍රිය කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඔබ ඒ වගේම තමයි ප්‍රසිද්ධ වීමේ හැකියාව සමාජයේ රටේ ගමේ පළාතේ ප්‍රසිද්ධ චරිතයක් බවට ඔබට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබට යම්කිසි උප්පත්තියෙන් අරන් එන ඥානවන්තකමක් මේ නැකතින් ඉපදිච්ච ඔබට ඇති වෙනවා. ඥානවන්ත භාවය, බුද්ධිමත් භාවය කියන එක ඇති වෙනවා. ඒ වගේම තමයි බොහෝ විට ඔබට තමන්ට ගොඩක් ජීවිතයේ බලාපොරොත්තු සාර්ථක භාවයට පත් කර ගැනීම හැකියාව වගේම තමන්ට ඊටාම හොඳ නෑදෑ පිරිසක් මේ කැති නැකතින් ඉපදුනා නම් ඇති වෙන බවයි තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තමන් විසින් මහන්සියෙන් උපයාගත්ත වස්තුවකට හිමිකම් කීමේ හැකියාවකුත් තමන් විසින්ම මහන්සියෙන් උපයපු වස්තුවකට හිමිකම් කීමේ හැකියාවකුත් මේ කැති නැකතින් ඉපදිච්ච ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි කැති නැකතින් ඔබ ඉපදුනා නම් ටිකක් ඔන්න කෙලිසෙල්ලම් කරලා නිකක් විනෝදකාමී චරිතයක් බවට පත් වෙනවා. ඔබ ටිකක් බොහොම ඒ වගේ බොහොම විනෝදකාමීව කෙලිසෙල්ලමෙන් වලට ටිකක් ලැබි ඒවට ටිකක් ක්‍රීඩාවට ඔබ ටිකක් විනෝදයට බර වෙච්ච කෙනෙක් පුජ්‍යලෙක් බවට පත් වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔබ කැති නැකතින් ඉපදුනා නම් ඔබගේ ගෙල ප්‍රදේශයේ බොහෝ විට කැලලක් ඇති වෙන්න පුළුවන්. තුවාල කැලලක් හෝ උප්පත්තියෙන් ඇතිවිච්ච යම් ලප කැලලක් ආදියක් ඔබගේ ගෙල ආශ්‍රිතව ඇති වෙන්නට පුළුවන්. මේ බලන්න ඔබට කොච්චර සාධාරණද කියලා. ඒ වගේම තමයි ඔබගේ කල්පනා ශක්තිය නම් එච්චර ගොඩක් වෙලාවට ටිකක් නරක අදහස් ඔබේ හිතට වැඩිපුර ගලාගෙන එන ගතියක් ඇති කරනවා. ටිකක් ඉක්මනින් කේන්ති යන ගතිය. ඒ හින්දා ටිකක් නරක නපුරු චේතනාවන් ඔබට ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි කැති නැකතින් ඉපදුණු ඔබ ටිකක් ස්ත්‍රීන් කෙනෙක් නැත්නම් කාන්තා පක්ෂයේ කෙරෙහි ටිකක් වැඩිපුර ටිකක් හිතන ගතිය ඔබේ හිත ටිකක් කාන්තාවන් කෙරෙහි වැඩිපුර නැඹුරු වෙන ගතිය. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබ තමන්ගේ බිරිඳට තමන් ආදරය කරන කෙනාට වැඩිපුර ආදරය කරන ගතිය මේ වගේ ස්වභාවයකුත් ඔබේ මේ කැති නැකතින් ඉපදුනා නම් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ කැති නැකතේ පළවෙනි පාදයෙන් ඉපදුනා නම් මේ කැති නැකතේ පළවෙනි පාදයේ අයිති වෙන්නේ ගුරු ග්‍රහයාට. ඉතින් මේ ඔබ බොහොම ධනවත් වීමේ වාසනාව තියෙනවා කැති නැකතේ පළවෙනි පාදයෙන් ඉපදුන කෙනෙක් නම්. ඒ වගේම ටිකක් ඔන්න සටනට ටිකක් කලකෝලහල ගතියට බර ගතියකුත් ඇති කරන. ඒ වගේම තමයි ටිකක් විශේෂයෙන් ඔය යුද්ධමය කටයුතු වලට ඒ වගේම ත්‍රිවිධ හමුදාවට සම්බන්ධව කටයුතු වලට ඒ වගේ ආරක්ෂක අංශයේ කටයුතු වලට ටිකක් ඔබ සම්බන්ධ වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා පළවෙනි පාදයෙන් ඔබ ඉපදුනා නම්. ඒ වගේම දෙවෙනි පාදයෙන් ඉපදුනා නම් ඔබ කැති නැකතේ සෙනසුරු ග්‍රහයට තමයි දෙවෙනි පාදය අයිති වෙන්නේ. ඔබ ටිකක් ඔන්න නපුරු දුෂ්ට ගති තරමක් ඇති වෙන්න පුළුවන් ඔබගේ සිත තුළ. ඉතින් ඒ වගේම තමා ටිකක් ඔන්න ඔබ කැති නැකතේ දෙවෙනි පාදයෙන් ඉපදුණු පිරිමියෙක් නම් වෙනත් තමන්ගේ හිත වෙනත් කාන්තාවන් වෙත යොමු වෙන ස්වභාවයක් තියෙනවා. වෙන ඔබ කාන්තාවක් නම් වෙනත් පිරිමින් කෙරෙහි ඔබේ හිත ඇදිලා යන ගතිය ඔබගේ හිතේ ඇති වෙනවා. මේක කැති නැකතේ දෙවෙනි පාදයෙන් ඉපදුනා නම් ඇති වෙන ගතියක්. ඉතින් අපුරු දුෂ්ට සාමාන්‍යයෙන් ඊටාම නරක සිතිවිලි පහළ වෙන ස්වභාවය ඇති කරනවා.
ඒ වගේම තමයි විරුද්ධ පාර්ශවයන් කෙරෙහි වැඩිපුර නැඹුරු වෙන ගතියක් ඇති කරනවා දෙවෙනි පාදයෙන් ඉපදුනා නම්. ඒ වගේම තමයි ඔබ කැති නැකතේ තුන්වෙනි පාදයෙන් නම් ඉපදුනේ තුන්වෙනි පාදයේ අයිති වෙන්නේ සෙනසුරු ග්‍රහයාටමයි. ඉතින් ඔබ ඔබගේ මිත්‍ර ආශ්‍රය පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ටිකක් ඔබ ඇසුරු කරන අය තරමක් ඔබට හම්බෙන්නේ ඊටාම නරක පාප මිත්‍ර සේවනයේට වැඩි නැඹුරුතාවයක් ඇති. ඒ කියන්නේ නරක දෙයට නැත්තම් නරක සමාජයක් තුල තමයි ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් ඔබ ඇසුරු කරන යාළුවෝ ඔබව යහපතට වඩා යහපත් පැත්තට නැඹුරු කරගන්නට සමත් නැත්තම් නැඹුරු කරගන්නට පොළඹවන ස්වභාවයක් ඇති යාළුවන් තමයි ඔබට හම්බෙන්නේ තුන්වෙනි පාදයෙන් ඉපදුනා නම්. ඒ වගේම තරමක් ඔබ මුලා වෙන ස්වභාවය, ඒ වගේම තමයි රැවටෙන ස්වභාවයක් ඔබේ තියෙනවා බොහෝ විට තුන්වෙනි පාදයෙන් ඉපදුනාට පස්සේ කැති නැකතේ. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කියනවා මෝඩ ස්වභාවය කියලා මේකට කියන යම් කිසි තමන්ගේ ඒ වගේ මුග්ධ ගති සමහර විට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ බොහෝ විට ඔබට ජීවිතයේ විවිධ අනතුරු අනපේක්ෂිත සිදුවීම් වලට නිරන්තරයෙන් මුහුණ පාන්න සිද්ධ වෙනවා කැති නැකතේ තුන්වෙනි පාදයෙන් ඉපදුණු කෙනෙක් නම්. ඒ වගේම තමයි ඔබ කැති නැකතේ හතරවෙනි පාදයෙන් නම් ඉපදුනේ. ඔන්න ගුරු ග්‍රහයට තමයි හතරවෙනි පාදයේ අයිති වෙන්නේ. බොහොම උගත්කමක් ධනවත්කමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බොහොම සීලාචාර සිල්වත් බොහොම ධාර්මිෂ්ඨ පුජ්‍යලෙක් විදිහට සමාජයේ ඊටාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඔබට තියෙනවා. ඔබ උප්පත්තියෙම යමක් ඉගෙන ගැනීමේ හැකියාව සහ ඒ වගේම යම් මිල මුදල් සහ ඒ ධනවත් වීමේ වාසනාව උප්පත්තියෙන් අරගෙන ආපු කෙනෙක්. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් ඔබ ටිකක් උනන්දු වුණොත් ඔබට ඒවා වගේ දේවල් ගොඩනගා ගැනීමේ වාසනාවක් තියෙනවා. ඒ වගේම තමයි කැති නැකතින් ඔබ ඉපදුනා නම් ඔබ මොන පාදයෙන් ඉපදුනත් ඔබට රවිගේ මහදසාව තමයි උප්පත්තියෙන් පිහිටන්නේ. රවි කියන්නේ ග්‍රහ මඩුල්ලේ පියා හැටියට තමයි සැලකන්නේ. ඉතින් අවුරුදු 7ක් ඔබට කැති නැකතේ පළවෙනි පාදේ නැත්තම් මුලම ඉපදුනා නම් ඔබට අවුරුදු 6ක් රවිගේ මහදසාව උප්පත්තියෙන් බලපානවා. ඉතින් ඉපදිලා ඔබ කැති නැකතෙන් ඉපදුනා නම් ඉපදිලා මාස 3කින් හරියට මාස 3ක් ගත වෙනකොට ඔබට ඊටාම තද බල විදිහට උණක් වැළඳීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ඔබ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන, පරිස්සම් වෙන එක හොඳයි. ඔබ දරුවෝ ඉන්න ඕන කැති නැකතෙන් ඉපදිච්ච පළවෙනි මාස 3ක් ගත වෙනකොට ඊටාම තද බල විදිහට උණක් හට ගන්න පුළුවන්. මේ වගේ රෝගාබාධයක් ඔහුට හැදෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම තමයි අවුරුද්දේදී පළවෙනි අවුරුද්දේදී නැවත උණ රෝගයක්, ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී හරියටම සතෙකුගෙන් හානියක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. විස සහිත සතෙකුගෙන් බොහෝ විට හානි වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. සමහර විට සතෙක් සර්පෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බල්ලෙක් බලලෙක්, එහෙම නැත්නම් වෙනත් ඒ කාල සීමාවේ හැටියට අඩු වැඩි වශයෙන් කුමන හෝ ආකාරයක විස සහිත සතෙකුගේ බලපෑමක් නැත්තම් සපා කෑමක් සිද්ධ වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. නමුත් මේවා ඔබගේ කේන්ද්‍රයේ තියෙන ග්‍රහවහින්ගේ ප්‍රබලතාවයත් බලපානවා උප්පත්ති කේන්ද්‍රේ. ඉතින් ඒවා ප්‍රබලයි නම් මේ දේවල් බොහෝ විට වැළැක්වීමේ දෝෂ භංග යෝගය දීලා තියෙනවා. මේ දේවල් වළකින අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි 5 වෙනි අවුරුද්ද සහ 7 වෙනි අවුරුද්ද. ඒ වගේම තමයි 12 වෙනි අවුරුද්ද ඔබට ඊටාම තද බල විදිහට උණ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. 5 වෙනි අවුරුද්ද සහ 7 වෙනි අවුරුද්ද සහ 12 වෙනි අවුරුද්ද මේ වගේ අවුරුදු වල ඔබට උණ ඒ වගේ ආදී විශේෂයෙන් අද කාලේ විවිධ උණ රෝග හැදෙනවා. මේ වගේ දරුණු උණ රෝගයන් වලට පත් වීමේ වැඩි අවදානමක් ඔබට තියෙනවා. ඒකින්ද ඒ පිළිබඳව ඔබ අවධානයෙන් සිටීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි 21 වෙනි අවුරුද්දේ ඔබට අවුරුදු 21ක් වෙනකොට මේ එකකින් ඉපදුනා නම් 21 වෙනි අවුරුද්දේදී ඔබට හදිසි ආයුධයකින් ඔබට හදිසි අනතුරක් සිදු වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන් ආයුධයකින් හානි වීමේ ඔබ ජීවිතේට අනතුරක් සමහරට නොවෙන්න පුළුවන්. කොහොම වුණත් සමහර විට ඔබ කරන වෘත්තිය අනුව මේක බලපාන්න පුළුවන්. මං කිසි උපකරණයකින් හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිහියෙන් උදැල්ලෙන් ඔබට හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කවුරු හරි විසින් ඔබට ආයුධයකින් හානි කරන්න පුළුවන් මාක් හරි අවස්ථාවක. මේක සමහරට ස්වභාවිකව වෙන්නත් පුළුවන්. හිතලා කරන දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි 21 වෙනි අවුරුද්දේදී මේ අවදානම තියෙන බව මතක තියාගන්නට ඊටම වැදගත් වෙන මතක තියා ගැනීම. ඒ වගේම තමයි මේ උපද්‍රව වලින් ඔබ බේරුණොත් එහෙම වැළකුණොත් එහෙම ඔබට
ඊටාම දීර්ඝායුෂ විඳීමේ වාසනාවක් තියෙන බොහෝ කාලයක් ජීවත් වීමේ වාසනාව සඳහා ඒ වගේම තමයි ඔබ කැතිනකතේ පළවෙනි පාදයෙන් නම් ඉපදුනේ ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේස ලග්නයේ තමයි මේස රාශිගතව තමයි පිහිටන්නේ. ඒ වගේම ඔබ 2 3 4 කියන පාදයන්ගෙන් ඉපදුණු කෙනෙක් නම් ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා පිහිටන්නේ නැත්නම් සඳුගේ පිහිටීම තියෙන්නේ වෘෂභ රාශියේ. වෘෂභ රාශියේ තමයි ඔබගේ සඳු පිහිටන්නේ. ඉතින් ඔය කියන කාරණාවන් තමයි කැතිනකට අදාළව සඳහන් කරන්න තියෙන්නේ. බොහෝ කරුණු කාරණා සඳහන් කරා. YouTube LK channel එකට subscribe කරන්න රැඳී ඉන්න. ඉසිවර සහන වෙතින් බොහෝ ජෝස්ස කාරණා ඉදිරියටත් ඔබට ගෙනන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඒවා ලස්සනින් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා channel එකත් එක්ක රැඳී සිටීම තුලින්. ඒ වගේම තමයි ඔබගේ සියලුම ජෝතිෂ අවස්ථාවන් ඉසිවර සහන හරහා විශේෂයෙන්ම පලාපල ඔබගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර ගැනීම සිදු කර ගැනීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ සඳහා ඔබගේ මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔබට කතා කරලා විමසන්න පුළුවන්. ඔබට මේ කියන දේවල් ඔබ ප්‍රයෝජනයට අරගෙන ඔබේ ජීවිතය ඊටාම වාසනාවන්ත භාවයට පත් කර ගන්නට ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි. ඔබට බොහොම ස්තුතියි.